ඔබේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න ලැබෙන මේ විනාඩි 4 ඔබේ ජීවිතයේ එකම එක වතාවක් ලැබෙන අවස්ථාවක් වෙන්න පුළුවන්. වීඩියෝ එක ස්කිප් නොකර තව එක විනාඩියක් ඔය විදිහටම බලාගෙන ඉන්න. ජීවිතේ ඔයාට ඔයාගෙම කියලා තියෙන හීනවලට යන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් පමණක්. මේ දැනුත් එකයි ගානක් වෙනකම් මේ උදේ ඉන්නේ SPN නොහෙල මේ මාකට් එක ඇනලයිස් කරා. මේක ඇයි මෙහෙම වෙන්නේ? කෙනෙකුට පුළුවන් වෙන්නේ කෙනෙකුට බැරි වෙන්නේ ඇයි? අපි කොහොමද පාත් එක හදාගන්නේ? මම හැදුවා පාත් එක. ඔයාලට දීලා තියෙනවා මැජික් ටූල් එකක්. මැජික් ටූල් එකෙන් පුළුවන් මාකට් එක ඇනලයිස් කරගන්න. ඔයාලට ලයිව් ඒවල ඇනලයිස් කරන්න පුළුවන්. පින්තූරයක් දාන්න විතරයි තියෙන්නේ. ඒ හැමදේම ওই වීඩියෝ එකේ තියෙනවා. ඊට පස්සේ දෙවෙනි කන්ෆර්මේෂන් එක ඔයාලට ඉන්ඩිකේටරයක් දාලා මම කියලා දීලා තියෙනවා වීඩියෝ එකේ. ඒ දෙවෙනි කන්ෆර්මේෂන් එක. තුන්වෙනි කන්ෆර්මේෂන් එක මගේ ෆ්‍රී සිග්නල් ගෲප් එක. ඔය තුන කන්ෆර්ම් නම් ඔයාට ඔයාගේ දවසේ ගාන හොයාගන්න ට්‍රේඩ් කරන්න කිසිම ගැටලුවක් නැහැ. ඔයාගේ ජීවිතේ වට සාර්ථක වෙන්න ඕනේ කියලා ඔයා විශ්වාස කරනවා නම් Facebook එකේ උඩහට පල්ලෙහාට යන වෙලාවෙන් කියලා හිතාගෙන මට බැන හරි මේ වීඩියෝ එක නිකන් ප්ලේ කරලා තියන්න. එතකොට ඔයාට හිතේ අනිවාර්යෙන් මේ වීඩියෝ එක ආයිසරයක් හොඳින් බලන්න ඕනේ කියලා. අන්න ඒ කියන්නේ ඔයා මේ ට්‍රේඩින් වලින් ජය ගන්න පාරට වැටුණා කියන එක තමයි. මේ වීඩියෝ එක ඉවරනකම් බැලුවොත් ඒ පාරේ ලොකු පියවරක් ඉස්සරහට ගිහිල්ලා තියෙන්නේ. ඔයාට යන්න ඕනේ පාරවල් දෙකක් තියෙනවා. ඔයා තනියම ওই ගමන යනවද? මාත් එක්ක හවුල් වෙලා සිග්නල් ගෲප් එකත් එක්ක යනවද කියන එක විතරයි ඔයාට තීරණය කරන්න තියෙන්නේ. කොහෙන් ගියත් ඔයා වැඩේ අල්ලගෙන නම් මේ වීඩියෝ එක ස්කිප් නොකර බලලා නම් තනියම ගියත් මාත් එක්ක ගියත් ජීවිතේ සාර්ථක වෙන එක කාටවත් නවත්තන්න බෑ. මේ මාසෙට වඩා ලබන මාසේ වාදී වුණ වෙනවා අවුරුද්දක් යනකොට මම කියන්නේ අද 2026 5/13 1:35 වෙලාව පාන්දර මේ වෙලාව වෙනකොට මම ඔයාට ගැරන්ට් කරලා කියනවා අවුරුද්දක් යනකොට ඔයාව ජීවිතේ ලොකුම තැනකට ගෙනියනවා. හිතපුවත් නැති තැනකට වාගේ බලාපොරොත්තු සියල්ල ඉෂ්ට කරන්න පුළුවන් වීඩියෝ එකක් තමයි මේක. මිස් කරගන්න එපා, ස්කිප් කරන්න එපා. අපි මෙතනදී මුලින්ම කරන්න ඕන දේ මම ඔබට කියන්නම්. මගේ ඩෙස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එක දාලා තියෙනවා. ඒ ලින්ක් එකෙන් මම මේ පෙන්වන විදිහට ට්‍රේඩින් view කියන platform ඔයා දැනටමත් account එකක් හදාගෙන තියෙනවා නම් login වෙන්න. නැත්නම් මෙතන මේ get standard කියන එක ඔබන්න. ඊට පස්සේ එකට යන්න ඕන. එතනින් ඔයා මෙන්න මේ විදිහට login වෙන්න ඕනි. ඔයාට මෙතනින් email එක තෝරන්න පුළුවන් කැමති නම් මම email එක තෝරනවා. මගේ email එක තේරුවාට පස්සේ email එකෙන් මේකට log වෙනවා. මෙතන market කියන තැනන අපි යන්නේ forex market එකේ වල ඔයාලා currency pair එක EUR USD එක තෝරගන්න ඕනේ. ඊට පස්සේ මෙතන FXMC කියන එක හොඳයි. ONDA කියන එකත් ගැටලුවක් නැහැ. FXMC කියන market තෝරගත්තා. ඔයාලට එනකොට මේ මුකුත් නැහැ. hit market එකක් එතකොට. දැන් ඔයාලට මෙතන තෝරන්න පුළුවන් මේකේ time frame ටික පොඩ්ඩක් අපි ඉස්සෙල්ලා බලාගෙන ඉමු candle එකක් ඉවර වෙන්න යන විනාඩි ගාන. ඊට පස්සේ මෙතන indicator තියෙනවා අපි දෙකයි දැන්ට පාවිච්චි කරන්නේ. ඊට පස්සේ මේකේ තිත්ති tools තියෙනවා අපිට line අදින්න පුළුවන්. මේක click කරලා මේ තියෙන ඕන එකක් අදින්න පුළුවන්. ඒ ටික ඔයා බලන්න. මෙතන settings ලකුණක් තියෙනවා. settings යන්න ඔයා symbol කියන එක. මෙතන වෙලාව වෙනස් කරගන්න +5.30 column click කරගන්න. scale and line කියන එක click කරලා මෙතන count down the bar close කියන එක type mark දාගන්න. okay කරගන්න. එතනින් වෙන්නේ තව විනාඩි කොච්චර ප්‍රමාණයක් තියෙනවද candle එක ඉවර වෙන්න කියලා වෙලාව පෙන්නනවා. දැන් අපි බලමු ගන්න indicator මොනවද කියලා. ඊට පස්සේ මෙතන indicator තියෙනවා අපි දෙකයි දැන්ට පාවිච්චි කරන්නේ. අපි ගන්න UT BOT කියන එක. හරිද? ඒක අරගෙන මේකේ settings වලට යනවා. settings වලට ගිහිල්ලා උඩ එක අපි වෙනස් කරනවා 0.75 විදියට යට එක ඒක විදියට ගන්නෙ. ඉතුරු ටික ඔයාලට අපේ ඉන්දිකා මටත් වඩා පැහැදිලිව කියලා දෙවි. වීඩියෝ එක හොඳයි නම් subscribe කරන්න සහ යාළුවන්ට share කරන්න. විශේෂයෙන්ම comment එකක් දාන්න අමතක කරන්න එපා. ගැටලුවක් නැහැ. ඔයාලට mobile එකෙන් කරත් PC එකෙන් කරත් එකම විදිය තමයි. පොඩි වෙනසක් තමයි තියෙන්නේ. මේ tools අනිත් දේවල් සියල්ලම එකම විදිහට තමයි තියෙන්නේ. එතකොට ඔයාට කරන්න පුළුවන් ක්‍රමේ තමයි මොබයිල් එකෙන් කරනවා නම් දැන් තියෙන ෆෝන් වල ස්ක්‍රීන් එක දෙකට බෙදන්න පුළුවන්. ගැටලුවක් නැහැ. එතකොට දෙකට බෙදාගෙන දෙක දෙකේ දා ගන්න පුළුවන්. ඇනලයිස් කර ගන්න වෙලාවට full ස්ක්‍රීන් එකටම අරගෙන ඇනලයිස් කරන්න පුළුවන්. හැබැයි ලොකු ස්ක්‍රීන් එකක් තියෙනවා නම් පොඩ්ඩක් හොඳයි. ඉතින් PC එකක් තියෙනවා නම් PC එක තියෙන කෙනා PC එක යූස් කරන්න. නැත්නම් මොබයිල් දෙකක් යූස් කරන්න පුළුවන් නම් වඩා හොඳයි. මොකද ගෙදර ෆෝන් දෙයක් නැති වෙන්නේ නැහැ ගොඩක් දුරට. මේ ෆෝන් දෙකක දාගන්න. එතකොට ගැටලුවක් නැතුව වැඩේ කරන්න පුළුවන්. මොකද Telegram group එකත් බලන්න ඕනේ. එතනත් පොඩි ගැටලුවක් තියෙන නිසා මේ දැන් ඔයාට පුළුවන්
මාකට් එකේ තියෙන සියලුම දේවල් ටික අයින් කරලා මෙන්න මේ විදිහට ෆොටෝ එකක් ගහගෙන මෙතන කැමරා කියන අයිටම් එක ක්ලික් කරලා අපේ ඇනලයිස් කරන ගෲප් එකට Telegram එකේ දාන්න පුළුවන්. ඔයාලට මම link එක දාලා තියෙනවා description එකේ analyze group කියලා. ඊට පස්සේ ඔයාලට මෙහෙම දෑවට පස්සේ තත්පර 30ක් වගේ ඇතුළත මෙහා රිසල්ට් එක දෙනවා. මෙයා දෙන රිසල්ට් එකට අනුව අපිට වැඩ කරන්න පුළුවන්. මෙයා දෙන රිසල්ට් එක long time trade එකකට තමයි හම්බෙන්නේ. අපි මේකෙන් බලාගන්නේ දැනට මාකට් එක යන්න පුළුවන් උපරිම ලෙවල් එක සහ අඩුම ලෙවල් එක. ඒ කියන්නේ උපරිම උඩට ගියොත් කොච්චර යන්න පුළුවන්ද පහළට ගියොත් කොච්චර යන්න පුළුවන්ද. එතන කැඩුවොත් අනිවාර්යෙන් ඒ ට්‍රෙන්ඩ් එකටම ගොඩක් දුරට ගමන් කරන්න ඉඩ තියෙනවා. හරි. ඒක නිසා ඊට පස්සේ ඒක කැඩුවොත් ආයෙ ෆොටෝ එකක් දාලා අපිට විස්තරය අහගන්න පුළුවන්. මෙතන තියෙනවා විනාඩි 10ක් 15ක් කියලා කාලය දාලා මෙයාට 70% කොන්ෆිඩන්ස් එකක් තියෙනවා මාකට් එක දැන් බයි වෙයි කියලා. මෙන්න මේ මට්ටමට එනකම් 17712ට එනකම් හරිද 17712 අපි හොරිසොන්ටල් ලයින් එකක් අරගෙන ගහ ගන්නවා. ඒ කියන්නේ හරස් ඉරක් අරගෙන අපි මේක මාක් කරගන්නවා. මෙතනින් ගිහලා මේ චූටි තිතේ බුවට පස්සේ මෙන්න එතන හොරිසොන්ටල් ලයින් කියලා තියෙනවා. අපිට ඕන තැනින් ක්ලික් කරාම මාක් කරනවා. ඕනනම් උඩහට පල්ලෙහාට ඇඩ්ජස්ට් කරන්න පුළුවන්. හරි. ඊට පස්සේ දැන් අපි ආයෙ බලනවා මෙයා අනිත් පැත්තට ගියොත් යටම ලෙවල් එක කොයිකද තියෙන්නේ කියලා. හරි. ඒකත් අපි අරගෙන්ම බලා ගන්නවා. හරි. ඔයාට මේ ටික මේ ඉංග්‍රීසියෙන් තියෙන්නේ මේ මාකට් එකේ මේක වෙන්නේ මොකද්ද වෙන්න පුළුවන් දේ කියලා තමයි තියෙන්නේ. ඒක පැහැදිලි කරගන්න නම් Google Translate වගේ දාලා ඔයාට ඉංග්‍රීසි තේරෙන්නේ නැත්නම් පැහැදිලි කරගන්න පුළුවන්. හරි. ෂෝට් ටයිම් ට්‍රේඩ් වලට ලොකු දේවල් බැලුවා කියලා ලොකු වෙනසක් වෙන්නේ නැහැ. නමුත් හරියටම ඇනලයිස් කරලා හරියම ටයිමින් වලට ට්‍රේඩ් ගන්න එක තමයි මේක කරන්න ඕනේ. ඒක ගන්න විදිය මම ඔයාලට A to Z කියලා දෙනවා. මේ වීඩියෝ එක ස්කිප් කරන්න තු වීඩියෝ එක බලන්න. එකම දේ සමහරලාට දෙතුන් පළක කියලාදී. නමුත් මාකට් එක වෙනස්. හරි. එක තැන්වල මාකට් එක වෙනස්. ඒක නිසා අනිවාර්යෙන් ඔයාලට ඉගෙන ගන්න දෙයක් තියෙනවා. එකම දේ මම 4 සැරයක් කියලා තිබුණත් 4 සැරේම බලන්න. කම්මැලි වෙන්න එපා. මොකද එකින් එකට මාකට් එක වෙනස්. ඔයාලට ඉගෙන ගන්න දේවල් අනිවාර්යෙන් තියෙනවා. මේක හරියට මම කිව්වේ A to Z වීඩියෝ එක ඉවරනකම් බැලුවොත් ඔයා මේක ගොඩ දා ගන්නවා අනිවාර්යෙන්ම. ඊට පස්සේ මෙහෙම මේක කොපි කරගෙන ඔයාලට ට්‍රාන්ස්ලේට් කරලා ඒක කරගන්න පුළුවන්. හරි. මෙතන තියෙනවා සිංහලෙන් දාලා ඔයාලට අවශ්‍ය ටික. ඔයාලට පේනවා අපේ ලයින් එකට මාකට් එක ඇවිල්ලා තියෙනවා. මෙයා කියන ලෙවල් එකට මාකට් එක දැන් ඇවිල්ලා තියෙනවා. යට ලෙවල් එකට ඇවිල්ලා. ඒක නිසා අපි කරන්නේ තව ෆොටෝ එකක් ගහලා ආයෙ දානවා මෙයාට. දැන් මොකද වෙන්නේ කියලා අහලා. හරි. අපිට ආව රිසල්ට් එක 165ක කොන්ෆිඩන්ස් එකක් තියෙනවලු මාකට් එක බයි වෙයි කියලා විනාඩි 10ක් 15ක් වගේ කාලයක් තුල. හරි. ඊට පස්සේ අපි බලන්න ඕනේ උපරිම ලෙවල් එක කොහෙද කියලා මෙතනින් බලා ගන්නවා 17712. හරිද? 17712 කියන එකට අපි මාකට් එක අරගෙන දැන් හොරිසොන්ටල් ලයින් එකක් දාගන්න තමයි තියෙන්නේ. හරි. එතන මාක් කරගෙන ඉවර වෙලා ඊට පස්සේ අපි බලනවා හදිසියෙන් හරි මාකට් එක අනිත් පැත්තට ගියොත් මෙයා කියන දේ වුණ නැතුව අනිත් පැත්තට ගියොත් 11යි 70යි 75. හරිද? අපි ඒ ලයින් එකත් මාක් කරගන්නවා. හොරිසොන්ටල් ලයින් එකක් අරගෙන මෙතන මේ චූටි තිත ක්ලික් කරලා හොරිසොන්ටල් ලයින් කියන තේරුව අපේ ඕන තැනින් ටික් කරා. මේක උඩහට පල්ලෙහාට ඇඩ්ජස්ට් කරන්න පුළුවන් වාට ඕන විදියට. හොරිසොන්ටල් ලයින් එක තියාගත්තට පස්සේ හරි. දැන් ඊළඟට අපි කරන්න ඕනේ. හරි. දැන් මේකෙන් හයි ලෙවල් එක සහ ලෝ ලෙවල් එක බලාගත්තා. මෙතන මෙහෙමයි. අපි මහා ගොඩක් කැන්ඩල් ප්‍රමාණයක් බලන්නේ නැහැ. මොකද ඒ නොබලන්න හේතුව ලොන්ග් ටයිම් ට්‍රේඩ් එකක් නෙවෙයි අපි විනාඩියක වගේ ට්‍රේඩ් එකක් ගන්නෙ. එතකොට මේ පිටිපස්සේ තියෙන දේවල් මහාවට බලපාන්නේ නැහැ. හැබැයි ලොකු සපෝට් එකක් ලොකු රෙසිස්ටන්ස් එකක් වොත් ප්‍රශ්නයක් වෙනවා. එතකොට අපි එක ට්‍රේඩ් එකක් කන්ෆර්මේෂන් එක ගන්න නිසා කන්ෆර්මේෂන් අපි 4ක් තියාගෙන ගන්න. හරි. ලේසියෙන් වරදින්නේ නැහැ. වැරදුනත් අපිට ට්‍රේඩ් එකක් යනකොට ඒක කවර් කරගන්න පුළුවන්. ඒකට කිසිම සේත් බය වෙන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද අපි විශ්වාසකින් ගන්න ට්‍රේඩ් නිසා බය නැතුව අපිට ඉස්සරහට යන්න පුළුවන්. හරි. ඒක නිසා ඔයා මේ වීඩියෝ එක ස්කිප් කරන්න නැතුව සම්පූර්ණ බලන්න. මෙතන හොරිසොන්ටල් ලයින් දාගත්තට පස්සේ අපි නැවත ඊළඟට අපේ ඊළඟ පියවර තමයි සාමාන්‍යයෙන් අපි කැන්ඩල් 20ක් විතර පිටිපස්සට බැලුවම ඇති. හරි. ඒ කැන්ඩල් 20 අතරේ හරිද? උඩම ලෙවල් එක සහ යටම ලෙවල් එක මාක් කරගන්න ඕනේ. මේක මාක් කරනකොට විග් එකත් එක්කම අල්ලලා ගන්න. මොකද දන්නවද? පහුකාලීනව විග් එකෙන් භාගයක් ටිකක් අතාරින්න පුළුවන්. ඒක දැම්ම කරන්න යන්න එපා. විග් එකේ උඩම ලෙවල් එක සහ යටම ලෙවල් එක මාක් කරගන්න. මොකද අපි මේ විග් එකක් කියන්නේ මාකට් එකේ එතෙන්ට තප්පරයකට හරි ගිහිල්ලා ආපු නිසා තමයි විග් එකක් හරි හැදෙන්නේ. හරිද? ඒ කියන්නේ ඊළඟට අපි කරන්නේ ඔයාට මම කලින් කිව්වා වගේ උඩම ලෙවල් එක සහ යටම ලෙවල් එක හොරිසොන්ටල් ලයින් දෙකක් දාලා මාක් කරගන්නවා. හරි.
මෙන්න මෙතනින් මාක් කරනවා. පහුකාලීනව කැනල් එකේ බොඩි එකෙන් ගන්න පුළුවන්. හරි ඒක ඔයාගේ පළපුරුද්ද මත වෙන්නේ. හරි එතකන් එහෙම කරන්න බෑ. ඔයා ගන්න ඕනි අතනින්ම තමයි. මොකද මේ වැඩේ හරියට ඉගෙන ගන්න නම් මම මේ කියන ස්ටෙප් එකක්වත් මිස් කරගන්න එපා. වීඩියෝ එක මග අරගන්න එපා කියන්නේ ඒකම. හැම තැනදීම මොනවා හරි කියලා දෙනවා. එකම දේ වුණාට ට්‍රේඩ් එකක් ගන්න විදිහ අනේ මේක මොකද්ද මට දැන් ට්‍රේඩ් එකක් ගන්න පුළුවන් කියලා ඔයා මේක අමතක කරලා දාන්න එපා. මොකද වැඩේ පියවරෙන් පියවර හැම තැනදීම මොනවා හරි අලුත් දෙයක් ඔයාලට මම කියලා දෙනවා. ඊට පස්සේ දැන් යටම ලෙවල් එක මාක් කරගත්තා. ඔයාලට පේනවා යටම ලෙවල් එකේ තමයි ටච් කර කර මාකට් එකේ ඉන්නේ. හරිද? දැන් ඔතන කඩාගෙන ගියොත් අපිට ට්‍රේඩ් එකකට යන්න පුළුවන්. හැබැයි මෙතනින් එන්නේ එක කන්ෆර්මේෂන් එකක් විතරයි. හරි? මෙතනින් එන්නේ එක කන්ෆර්මේෂන් එකක් විතරයි. අපිට ට්‍රේඩ් එකට එන්න පුළුවන් කියලා එක කන්ෆර්මේෂන් එකයි මෙතන තියෙන්නේ. එතකොට මේක කඩාගෙන යනවා යටත් ඊට පස්සේ තියෙනවා. ඊට චුට්ටක් පල්ලෙහෙන තව එකක් තියෙනවා ආට පේනවනේ. එතනත් කඩන්න ඕනේ මෙතනදී. ඒ අවස්ථානුකූලව ඒක වාට පේනවා ඇති. මේ ලයින් දෙකම කඩාගෙන පල්ලෙහාට ගියොත් තමයි මම ට්‍රේඩ් එකකට යන්නේ. නැත්නම් මම ට්‍රේඩ් එකකට යන්නේ නැහැ. හරි? අපි YouTube bot එක දාගෙන බලමු. දැන් වාට පේනවා සෙල් එකක් තමයි එයා දීලා තියෙන්නේ. තාම සෙල් එක ඉවර වෙලා නැහැ එයාගේ. හරි? එයා දීපු සෙල් එක මේකේ ඉන්ඩිකේටරෙන් ඉන්ඩිකේට් කරපු වෙලාවෙමද මේ දාන්න ඕනේ ට්‍රේඩ් එක. අපි හරිම තැනින් බලලා දාන්න ඕනේ. ඔයාලට මේ පේනවා කලිනුත් අපිට ට්‍රේඩ් එකක් ගන්න තිබිලා තියෙනවා. නමුත් එතන ගන්න බැරි නිසා එතන හරියට කන්ෆර්මේෂන් නැත්තම් අපි ඒක අතහැරලා දානවා. හරිද? අපිට වෙලාව තියෙනවා, සල්ලි තියෙනවා, ට්‍රේඩ් තියෙනවා. ට්‍රේඩ් නැති වෙන්නේ නැහැ. ඒක නිසා අපි හරිම වෙලාවට පමණයි ගන්න. ඔයාලට පේනවා සිග්නල් එකකුත් ඇවිල්ලා තියෙනවා. එතන කන්ෆර්මේෂන් එක හරි. මෙතන සෙල් එක ඇවිල්ලා තියෙනවා. එතන කන්ෆර්මේෂන් එක හරි. YouTube bot එකේ කන්ෆර්මේෂන් එක හරි. අපේ ෆ්‍රී සිග්නල් ගෲප් එකේ කන්ෆර්මේෂන් එකත් හරි. දැන් කන්ෆර්මේෂන් දෙකක් හරි. අපේ අර අපි පින්තූර දාලා ඇනලයිස් කරගත්ත තැනින් ගිහපු ටාගට් එකක් කඩාගෙන ගිහිල්ලා තියෙනවා. හරි? ඔය කැන්ඩල් එක ඔය විදිහට ක්ලෝස් වුණොත් මම අනිවාර්යෙන් මේක ඊළඟ කැන්ඩල් එකට සෙල් එකක් ගන්නවා. හරි? ඔය විදිහට ක්ලෝස් වුණොත් ආපස්සට ආවෙ නැතුව ඔය විදිහටම ක්ලෝස් වුණොත් ගන්නවා. හරි. ගන්නවා. ට්‍රේඩ් එක දැන් අරන් තියෙන්න ඕනේ. හරිද? තප්පරයක් එහෙම වුණාට කමක් නැහැ. ඔයාලට පුළුවන් තරම් ඉක්මනට ට්‍රේඩ් එක ගන්න. මේ මොකද මාකට් එක වැඩි වෙලා යනවා කියලා පහළට යනවා ඉතින්. ඒක ෂුවර් නිසා තමයි ට්‍රේඩ් එක දාන්නේ. හරි? වැරදුනත් හිතන්න එපා. මොකද දන්න වැරදුනත් හිතන්න එපා කියන්නේ අපිට රිකවර් කරගන්න පුළුවන්. මොකද අපි හොඳ කොන්ෆිඩන්ස් එකකින් ට්‍රේඩ් ගන්න. ඒ කියන්නේ අපි හොඳ විශ්වාසයකින් තමයි ට්‍රේඩ් කරන්නේ. මොකද විශ්වාසය තියෙන්නේ අපිට. අපි බලනවා YouTube bot එකේ සිග්නල් එක බලනවා. ඊට පස්සේ මගේ ෆ්‍රී සිග්නල් ගෲප් එකේ සිග්නල් එක බලනවා. ඊට පස්සේ අපි ෆොටෝ එක දාලා ඇනලයිස් කරගන්න. ෆොටෝ එක දාලා ඇනලයිස් කරගෙන යටම ලෙවල් එක උඩම ලෙවල් එක මාකට් එකට මොකද වෙන්නේ යන්නේ කොච්චර පල්ලෙහාට යයිද කියන අදහස අපේ ඔළුවේ තියෙනවා. එතන පැන්න කියන්නේ ඊළඟට ඒ ට්‍රෙන්ඩ් එකේ මාකට් එක ගොඩක් දුරට ගමන් කරනවා. හරි? ඒක නිසා බය නැතුව අපිට ට්‍රේඩ් එකක් ගන්න පුළුවන්. ඔයාලට පේනවා ඇති කිසිම රිස්ක් එකක් නැති ට්‍රේඩ්. හරි? ඔය වගේ තමයි ගොඩාක් ට්‍රේඩ් තියෙන බොහොම කලාතුරකින් එකක් දෙයක් ලොස් වෙනවා නැත්තේ නෑ. ලොස් වෙන්න ඕනි. ලොස් වුණේ නැත්නම් ඔයා මේක ඉගෙන ගන්න නැහැ කියලාවත්. ලොස් වෙන්න ඕනි. ලොස් වුණාම ඔයා කරන්න ඕනි ඇයි ලොස් වුනේ කියන එක පොඩ්ඩක් හොයලා බලන්න ඕනි. හරි? එතන තමයි ඔයාලගේ තියෙන දුර්වලකම. ඔයාලා ඒක කරන්නේ නැහැ. ඒකට අනිවාර්යෙන් මගෙන් උදව්වක් ඕන නම් Telegram group එකට මැසේජ් එකක් දාන්න. දැන් අපි ආපහු ලයින් ටික අයින් කරලි වෙලා ආපහු අපි ෆොටෝ එකක් දාලා ගන්න ඕනේ. මොකද එයා කියපු ලෙවල් එක කඩාගෙන පල්ලෙහාට ගියා. දැන් අපි ඊළඟ ලෙවල් එක ගැන අපිට අදහසක් නැහැ. හරි? ඒ අදහසක් නැති නිසා තමයි අපි මේක පොඩ්ඩක් මාකට් එකට පුංචි කරලා අපි ෆොටෝ එකක් දාලා අහනවා ආයි ඊළඟට මොකද්ද වෙන්නේ යන්නේ මාකට් එකේ කියලා. හරි? නිතරම හිස් මාකට් එකෙන් ෆොටෝ දාන්න බලන්න. මොකද ඔය ඉන්ඩිකේටර් එහෙම තිබුණම ඒවත් එක්ක පටලැවෙන්න පුළුවන්. ඒක නිසා හිස් මාකට් එකේ ෆොටෝ එකක් දාන්න. ගෲප් එකට ගියා සෙන්ඩ් කරා. හරි? ඔයාලට පේනවා ඇති මාකට් එක රීඩ් කරනවා. පොඩි වෙලාවක් යනකොට රීඩ් කරලා එයා රිසල්ට් එක දෙයි. මම මේ කියපු කන්ෆර්මේෂන් තුනම බලලා ගන්න. තුන නෙවෙයි හතරම බලන්න. මේකට ෆොටෝ එක දාගන්න. ඒකල්ලි වල මේකේ ෆොටෝ එක දාලා අන්න හයි ලෙවල් එක දීලා තියෙනවා. එකයි මාකට් එක සෙල් වෙනවා කියලා තමයි කියන්නේ. ලෙවල් එක තමයි 17.25ට
සෙල් වෙනවා කියලා තමයි මෙයා කියන්නේ. අනිත් පැත්තට ගියොත් මාකට් එක බයි එකට ගියොත් මේ තියෙන 1.171.70 1.171.70ට තමයි බයි වෙනවා කියලා කියන්නේ. බයි වුණොත් අපි ඊළඟට දැන් කරන්නේ උඩම ලෙවල් එක මාක් කරගත්තා, යටම ලෙවල් එක මාක් කරගත්තා. සාමාන්‍යයෙන් කැන්ඩල් 20ක් වගේ ඇතුළත. හරි. අපිට දැනට තියෙන උඩම ලෙවල් එක තමයි මේ මම මාක් කරලා තියෙන්නේ. යටම ලෙවල් එක තමයි මේ මාක් කරලා තියෙන්නේ. හරි. දැන් මෙතන ඊළඟට අපි කරන්න ඕනේ කලින් කැන්ඩල් එකේ උඩම ලෙවල් එක සහ යටම ලෙවල් එක මාක් කරගන්න ඕනේ. හරි. කලින් කැන්ඩල් එකේ උඩම ලෙවල් එක සහ යටම ලෙවල් එක මාක් කරගන්න ඕනේ. මෙතන මම ඔයාලට ට්‍රේඩ් දාලා නෙවෙයි පෙන්වන්න හදන්නේ මේක කරන්නේ කොහොමද කියලා. වීඩියෝ එකේ ඉස්සරහට ට්‍රේඩ් දාලා පෙන්වනවා ඕන තරම්. ඒක තේරෙන්න නම් හරියට මෙතන බලාගෙන යන්න මේ ටික මොකද්ද මේ කරන්න කියලා. ලයින් ගහ ගන්න විදිය තමයි මෙතන පෙන්වන්නේ. ඒක ફોකස් කරලාම බලා ගන්න. හරි. ඊට පස්සේ මේ හයි ලෙවල් එක දාවා, ලෝ ලෙවල් එක දාවා කලින් කැන්ඩල් එකේ. දැන් තියෙන කැන්ඩල් එකේ නෙවෙයි, දැන් තියෙන කැන්ඩල් එකට කලින් කැන්ඩල් එකේ. හරි. ඊට පස්සේ ඒක බ්‍රේක් කරනවාද කියලා බලනවා. බ්‍රේක් කරනවා කියන්නේ මෙහෙම මේ දශමයක් උඩට ගිහිල්ලා වැඩක් නැහැ. හරි. මොකද මේ හැමතැනකම අපි මේ ලයින් එක ගහන්නේ හරිම දැනට නෙමෙයි. චුට්ටක් එහෙම වෙන්න පුළුවන්. හරි. ඒක නිසා යන්තම් බ්‍රේක් කරා කියලා ඔයාලා ට්‍රේඩ් වලට යන්න එපා. අනිත් එක කලබල වෙන්න එපා. මම කලින් කිව්වා වගේ ට්‍රේඩ් ප්‍රමාණය අඩු වුණාට කමක් නැහැ. දාන ට්‍රේඩ් වලින් ප්‍රොෆිට් එකක් ගන්න පුළුවන් නම්. හරි. ඔයාලට පේනවාද අර සෙල් එක ගත්තා නම් අපි ලොස් වෙනවා. හරි. සිග්නල් ගෲප් එකට අපි සෙල් එක ගත්තා නම් අපි ලොස් වෙනවා. ඔයාලට පේනවාද මෙන්න මේ ගානටවත් බ්‍රේක් කරන්න ඕනේ. හරි. මෙන්න මේ ගානටවත් බ්‍රේක් එකක් වෙලා තියෙනවා. නැත්තම් වැඩක් නැහැ. ඒ කියන්නේ කැන්ඩල් එක මෙන්න මේ ප්‍රමාණයක් පැනලා තියෙනවා. දැන් ඔයාලට පේනවාද යන්තම් පැන්න අපි ට්‍රේඩ් එකක් ගත්තා නම් අපේ ට්‍රේඩ් එක ලොස් වෙනවා. හරි. ඒකයි කියන්නේ මේක හරියට බලන්න, හරියට ඉගෙන ගන්න, මිස් කරගන්න එපා කිසිම දෙයක්. හැම තැනක්ම හොඳට බලන්න. බලලා අපේ සපෝට් රෙසිස්ටන්ස් වලින් එළියට ගියාද කියලා බලන්න ඕනේ. ඊළඟට YouTube bot එකට සිග්නල් එකක් ආවද කියලා බලන්න ඕනේ. අපේ ෆ්‍රී සිග්නල් ගෲප් එකට සිග්නල් එකක් ආවද බලන්න. හරිද? ඔයාට පේනවා ඇති. දැන් ඇවිල්ලා තියෙනවා 18:30ට ට්‍රේඩ් එකක්. හරිද? දැන් ඇවිල්ලා තියෙනවා 18:30ට. ඔයාට පේනවා 4:18:30ට ට්‍රේඩ් එකක් ඇවිල්ලා තියෙනවා. ඒ ට්‍රේඩ් එක මම ගන්නෙ නෑ. ගන්න නැති හේතුව තමයි ඔයාට පේනවා ඇති මේක මං කියන්නේ බ්‍රේක් කරාට චුට්ටයි බ්‍රේක් කරේ. හරි. උඩට බ්‍රේක් කරේ නෑ. මේ ඒරියා එකක් තියෙන්නේ. සාමාන්‍යයෙන් පොඩ්ඩක් උඩට යන්නත් පුළුවන්, පහළට යන්නත් පුළුවන් අපි ගහපු ලයින් එකෙන්. හරි. ලයින් එක හරියටම තියෙන්න හේතුවක් නෑ. හරි. චුට්ටක් එහෙම වෙන්න පුළුවන්. අනිවාර්යයෙන් මේක වෙනවා. ඒ කියන්නේ ඒ ලයින් එක හොඳට බ්‍රේක් කරලා තියෙන්න ඕනේ. කැන්ඩල් එකකින් හොඳට බ්‍රේක් කරන්න ඕනේ. ඒක අනිවාර්යයෙන්ම ඔළුවේ තියාගන්න. ඊට පස්සේ දැන් ඔයාලට පේනවා ඇති අපි ගත්තා නම් ට්‍රේඩ් එක ලොස් වෙනවා. මොකද යන්න ගියා යන්න බැරුණා ආයෙ දැන් ඔන්න සෙල් වෙනවා. හරිද? නමුත් මේක මාකට් එකේ වයි වෙන්න පුළුවන්. ඒක නෙවෙයි ගැටලුව තියෙන්නේ. අපිට ට්‍රේඩ් එකක් ගන්න තරම් විශ්වාසයක් නැහැ. YouTube bot එකෙන් පෙන්නලා තියෙනවා. අපේ සිග්නල් ගෲප් එකෙන් පෙන්නලා තියෙනවා. නමුත් අපේ සපෝට් ලයින් එක අපේ රෙසිස්ටන්ස් ලයින් එක මෙයා කැඩුවේ නැහැ හරියට. අපිට දැනෙන්න බ්‍රේක් කරේ නැහැ. ඒක නිසා අපි ට්‍රේඩ් එක ගත්තේ නැහැ. ඉතින් අපිට පාඩුවක් වෙන්නේ නැහැ එතකොට. තව දෙයක් තමයි ඉස්සරහට කියලා දෙන දේවල් තමයි මම කියන්නේ. මේ අතරත් අපිට ඇනලයිස් කරන්න පුළුවන්. හරි. ට්‍රෙන්ඩ් එකක් ඕනම පැත්තකට යන්න පුළුවන්. මේ පැත්තටත් ඇනලයිස් කරන්න පුළුවන්. ඒවා ඉස්සරහට කියලා දෙන්නම්. එකින් එක පිළිවෙලට කියලා දෙන්නම්. ඒකයි මම කිව්වේ මේ වීඩියෝ සීරීස් එක ඉවරනකම් ඔයා මාත් එක්ක හිටියොත් අනිවාර්යයෙන්ම ඔයාව ගොඩ දානවා. ඒක ෂුවර්. ඔයා දැනගන්න ඕනි මගෙන් හරියට හරි දේවල් ටික ගන්න. අපේ Telegram group එකට join වෙන්න, channel එක subscribe කරලා තියාගන්න. හොඳ වීඩියෝ ඉස්සරහට අරන් එනවා අනිවාර්යයෙන්ම. දැන් ආයි බ්‍රේක් කරා. ඔන්න ඔහොම බ්‍රේක් කරන්න ඕනේ. හරිද? ඔය විදිහට බ්‍රේක් කරලා කැන්ඩල් එක ක්ලෝස් වෙන්නත් ඕනේ. බ්‍රේක් කරාට මදි. කැන්ඩල් එක ක්ලෝස් වෙන්නත් ඕනේ. නමුත් මම මේ ට්‍රේඩ් එක ගන්නෙ නෑ. හේතුව තමයි ඊට චුට්ටක් උඩින්. ඔයාලට පේනවා ඊට චුට්ටක් උඩින් තව ලයින් එකක් තියෙනවා. හරිද? ඊට චුට්ටක් උඩින් තව ලයින් එකක් තියෙනවා. එතෙන්ට මහ ලොකු දුරක් නැහැ. ඒක නිසා මේක දැන් මේ තියෙන තත්ත්වෙත් එක්ක අපි ට්‍රේඩ් එකක් ගන්නවා කියන එක අවදානම් වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. අපි එහෙම අවදානමෙන් ට්‍රේඩ් ගන්නෙ නැහැ. වෙන්න පුළුවන් නම් විතරයි ගන්නෙ. වරදින්න පුළුවන් ඒත්. සිග්නල් වරදින්න පුළුවන්. අපි ගන්න ට්‍රේඩ් එක වරදින්න පුළුවන්. ඒත් අඩමානෙට ට්‍රේඩ් ගන්න නැහැ. හරි. මෙන්න මෙතන තියෙනවා තව ලෙවල් එකක්. ඔයාලට පේන්නේ නැති මෙන්න මෙතන. හරි. මෙතන තියෙනවා ඔය ඒරියා එකේ තව ලෙවල් එකක් තියෙනවා. එතනින් උඩට යන්න පොඩ්ඩක් මාකට් එකට අමාරුයි. හරි. ඒ වගේ තැන් වලින් මෙයාට යන්න අමාරුයි. ගියොත් දිගටම යනවා. ඒකයි අපි අදහස් කරන්නේ. ඔයාට පේනවා ඇති
එතනින් යන්න සෑහෙන try එකක් දෙනවා නමුත් තියාගන්න බැරි වෙනවා. අපි දැන් ට්‍රේඩ් එකක් ගත්තා නම් හරි අපි ඒක ලොස් වෙනවා. ඒකයි මම කිව්වේ අඩමානේ ට්‍රේඩ් ගන්න හරියට බලලා ගන්න. ඔන්න ඔය ප්‍රමාණය පැනන නම් අපේ ට්‍රේඩ් එක ලොස් වෙලා නේද? ඒක නිසා මේ අඩමානේ ට්‍රේඩ් ගන්න කන්ෆර්මේෂන් තුනම හරියට ඇවිල්ලා මේ සපෝට් එකක් හරි රෙසිස්ටන්ට් එකක් හරි කඩාගෙන යන්නත් ඕනේ. එතකන් ඉන්නවා. විනාඩි 10ක් හරි 15ක් හරි 20ක් හරි අපි ඉඳලා තමයි ට්‍රේඩ් එක ගන්නේ. මොකද අපිට හදිස්සියක් නැහැ. ගන්න ට්‍රේඩ් එක හරියට බලලා හරිම තැනින් එන්ට්‍රි අරගෙන ප්‍රොෆිට් එකක් ගන්න අපේ බලාපොරොත්තුව. වීඩියෝ එකේ ඉස්සරහා ට්‍රේඩ් ගන්න විදිය මම කියලා දීලා තියෙනවා. ඒ ටික අනිවාර්යයෙන්ම බලන්න. එක එක තැන්වල මාකට් එකේ එක එක ස්ටෙප් තියෙන්නේ. හරිද? එක එක දේවල් ඒ වෙලාවල් වලට මම කියලා දීලා තියෙනවා. ඒක නිසා වීඩියෝ එක ස්කිප් කරගන්න එපා. අයියෝ මේ එකම දෙයට ට්‍රේඩ් එක ගන්න විදිය මම දැන් දන්නවනේ කියලා එහෙම අතෑරලා දාලා යන්න එපා. එහෙම අතෑරලා දාලා යන අය තමයි මේක වැඩක් නැහැ, මේකෙන් සල්ලි හොයන්න බෑ, මේක ප්‍රොෆිට් වෙන්නේ නැහැ කියලා කියන්නේ. හරි? මේක හරියට බලලා වැඩේ ඔලුවට දාගන්න කෙනා අනිවාර්යෙන් ප්‍රොෆිට් කරගන්නවා. වීඩියෝ එක ස්කිප් නොකර බලන්න. මෙතන කඩලා ගියොත් අපි බලන් ඉන්නේ දැන් මේ ලයින් එක කඩයිද? මේ ලයින් එක කඩයි. ඔච්චරයි අපිට බලන් ඉන්න තියෙන්නේ. ඔන්න ආවා මාකට් එකට වුන් වෙනවා කියන්නේ. හරිද? දැන් සාත්පසින්ම වෙනස් සිද්ධියක් වෙන්න යනවා. හරි? දැන් අපි අර සපෝට් රෙසිස්ටන්ට් මේක මෙතනින් එච්චරම තමයි. අපි ළඟ ට්‍රේඩ් එක ගන්න. දැන් ටාගට් එක තියෙන්නේ 17.32. ඒ කියන්නේ මෙතන. ටාගට් එක තියෙන්නේ මෙතන. ඒ ටාගට් එකට එන්න බැරි වුණොත් රිජෙක්ට් වුණොත් යන්නේ 17.444. ඒ කියන්නේ මෙතෙන්ට. එතනම තමයි. ගැටලුවක් නැහැ. නමුත් 70% කන්ෆිඩන්ස් එකක් තියෙනවා මෙයාට සෙල් වෙයි කියන. අයියාට ඇවිල්ලා දිනවා. වෙන්න පුළුවන් වෙන්නත් පුළුවන්. අපේ කන්ෆර්මේෂන් තාම අපිට සැටිස්ෆයි නැහැ. එහෙම ට්‍රේඩ් ගන්නෙ නැහැ. මේක කඩනකම් බලන්න. ලස්සන කතාවක් මෙතන තියෙනවා. ඔය කතාව ඉගෙන ගන්න බලන්න. හරිද? මම මේ කියන්නේ දැන් යන්න හදනවා පල්ලෙහාට. අපි මේක කතා කර කරන්න ඕනේ. දැන් යන්න හදනවා පල්ලෙහාට. යන්න පුළුවන් වේද බැරි වේද? යන්න බැරි වුණොත් මෙයා මේ ඉරි කැල්ලක් තියලා කරන්න ඕනේ. යන්න බැරි වුණොත් මෙයා මෙතන ඉරි කැල්ලක් තියලා ආයෙ උඩට යනවා. හරිද? පහළට යන්න අමාරු වෙනවා. අපේ ටාගට් එක තියෙන්නේ මෙතන සහ මෙතන මෙන්න මෙතන. ඔය දෙකෙන් එකක් දැන් පනින්න ඕනේ අපිට ට්‍රේඩ් එකක් ගන්න නම්. ඔන්න අපේ ඉන්ඩිකේටර් එකකින් පොඩි සෙල් එකක් පෙන්නවා. නමුත් අපේ ලයින් එක ගාව ඉන්නේ. ලයින් එක කඩා ගන්න බැරි වුණා, පහළට යන්න හැදුවා බැරි වුණා. ඒක නිසා පොඩ්ඩක් ඉවසගෙන ඉන්නවා. හරිද? ඒක නිසා අපි පොඩ්ඩක් ඉවසගෙන ඉන්නවා. මොකද වෙන්නේ කියලා බලාගෙන ඉවසන්න. ට්‍රේඩ් එකක් ගන්නකොට ඉවසීමෙන් බලාගෙන ඉන්න ඕනේ. හරිම තැනින් තමයි අපි එන්ට්‍රි එක ගන්න ඕනේ. නැත්නම් වර්ධින තියෙන සම්භාවිතය ගොඩක් වැඩි මේ ෂෝට් ටයිම් ට්‍රේඩ්, විශේෂයෙන්ම එක්ස්පර්ට් ඔප්ෂන්. ලොන්ග් ටයිම් නම් ගැටලුවක්. වීඩියෝ එක දිග වුණාට කම්මැලිකම අතහැරලා බැලුවොත් ඔයාට හොඳ සාර්ථක ට්‍රේඩර් කෙනෙක් වෙන්න පුළුවන්. ඔන්න ලයින් එක කැඩුවා. තත්පර 30ක් තියෙනවා තව. ඒක නිසා කැන්ඩල් එක මං කිව්වා ක්ලෝස් වෙන්න ඕනේ. නිකන් කඩලා අතහැරියට වැඩක් නැහැ. මොකද මේක මෙතෙන්ට ඇවිල්ලා ඉවරුනොත් අපි කරන වැඩෙන් වැඩක් නැති වෙනවා. විනාඩියක් පහ වුණාට කමක් නැහැ. දැන් ට්‍රේඩ් එක යනවා දැනට 41 නේ රටන් ගන්න තියෙන්නේ. මේ කැන්ඩල් එක තමයි ට්‍රේඩ් එක. අපි පරක්කු නැහැ. හදිස්සි වෙන්න එපා. අපි ගන්නේ ඊළඟ කැන්ඩල් එකට තමයි ට්‍රේඩ් එක. මේක උඩින් ඉවර වුණොත් මගේ පරණ ලොස් එකක් තියෙනවා. ඒක කවර් කරන්නත් එක මම ට්‍රේඩ් 4ක් දාවා. 4ම දාවා. බලන් හිටියා. ආයි බලන්න ඉන්න පුළුවන් ඕවා හරිද? ඉසි ගින්නක් නැති ට්‍රේඩ්. සාර්ථකව වැඩි කරන්න පුළුවන්. 42.30ටත් තව එකක් දාන්න පුළුවන්. ඔයාට සිග්නල් එකක් ආවා අපේ 42.30 කියන්නේ මෙතන. එතනින් විනාඩියක ට්‍රේඩ් එක අපි අඩු කරමු. මේක එකමාරට වැටලා සමා වෙන්න. විනාඩිය තමයි කාලේ. දේව ට්‍රේඩ්. හරි. මේවා SPM දාන්න පුළුවන් ට්‍රේඩ්. මොකද වැරදුනත් හිතට දුක නැහැ. අපි හොඳ කන්ෆර්මේෂන් අරගෙන ලස්සන ට්‍රේඩ් එකක් අරන් තියෙනවා. මේ වගේ ට්‍රේඩ් එක දිගට වරදින්නේ නැහැ. කිසිම කෙනෙකුට එකක් දෙකක් වරදීවි. එතනින් එහා වරදින්නේ නැහැ. මේ වගේ කරොත් account wash වුණා කියලා කවුරුවත් කියන්නේ නැහැ. ඔයාලට පේනවා ඇති
පැහැදිලිවම ට්‍රේඩ් එකක් තමයි ඉතින්. මගේ ලොස් සේරම මම කවර් කරගන්නවා ඉතින්. විනාඩිය ට්‍රේඩ් එකක් දානවා නම් ඔයාලා දැනුත් වින් 42යි 43යි මෙන්න මෙතනින් ඉවරයි ඔයා විනාඩිය ට්‍රේඩ් එකක් දානවා. ඉතින් ඒක නිසා මේ කැන්ඩල් එක ඉවරනකොට වැඩි කරලා තියෙන තිබුණා. විනාඩි එකමාර දාලා තියෙන්නේ. නමුත් බය වෙන්න එපා. ට්‍රේඩ් එක වින් කරනවා. මොකද අපි ගත්තේ හරිම තැනින් හරිම කන්ෆර්මේෂන් තියාගෙන. ඒකයි මම කතා කර මේ වැඩේ කරන්නේ. මේ තියෙන තව ෂුවර් ෂොට් ට්‍රේඩ් එකක් අරන් පෙන්නන්න තමයි හදන්නේ. ආයෙ එකක් පෙන්නන්නම්. මේක ආව මෙතෙන්ට එන්න බැරුණා. මෙතනට ආවා. නමුත් ඒක කන්ෆර්මේෂන් එකක් නෙමෙයි අපිට. අපි ඉන්නවා බලාගෙන මේ ගමන් 4ක් විතර පැහැදිලි කරන්නේ මේක හරියටම ඉගෙන ගන්න ඕන නිසා. ඒක නිසා මගේ කාලය අපත යවන්න නැතුව මේ වැඩේ අප්‍රයෝජන කරන්න නැතුව ඔයා ප්‍රයෝජනයක් ගන්නම ඕනේ. දැන් 1:12:53 වෙලා. හරි. මේ වැඩේ නිසාම මේ අවදියෙන් ඉන්නේ. මේක ඔයාලට උදේට වීඩියෝ එක දාන්නම ඕනේ නිසා. උදේට ඔයාලට වීඩියෝ එක දාන්න ඕන නිසා මේක ඉගෙන ගන්න ඉක්මනටම ඔයාලා ඕන නිසා අපි ගොඩ යමු හැමෝම එක්ක. හැමෝගෙම ගාව එයා අදහස් නැහැ. මේවා හැමෝම කියලා දෙන්නෙත් නැහැ. ඒ කියලා දෙන එකට නැවතත් කියනවා වටිනාකමක් වශයෙන් කමෙන්ට් කරන්න, ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්නම එපා. වීඩියෝ එකත් පුළුවන් වෙලාවට දෙතුන් පාරක් හරි බලන්න. මොකද රීච් එක පොඩ්ඩක් උස්සලා දෙනකම්. දැන් ආයෙ ඔයාට පේනවා මාකට් එක බයි වෙන්න හදනවා. මෙතන ලෙවල් එක ඇඩුවා. ලස්සන බයි එකක්. අපිට කන්ෆර්මේෂන් එකක් ඇවිල්ලා තියෙනවා නම් ඉන්ඩිකේටරෙන් ලස්සන බයි එකක්. මේක ඇඩුවා. නමුත් දැන් ඊළඟ ටාගට් එක තියෙන්නේ පහළ ලෙවල් එක මේක. ඉහළ ලෙවල් එක මෙන්න මේක. හරිද? ඕක තමයි ලෙවල් එක. මෙතනත් පොඩි එකක් තියෙනවා. නමුත් ඒක අදාළ නැහැ. මේක අල්ලනවා මේක ටක් ගාලා දැන් ට්‍රේඩ් එකක් දාන්න බෑ. මොකද අපිට කන්ෆර්මේෂන් එක. මේකේ බයි එක විතරක් තිබුණාට අපිට මදි. දාන්න පුළුවන්. දෙපැත්තට තියාගෙන ට්‍රේඩ් දාන්නේ නැහැ. මොකද අපි සල්ලිත් එක්ක ගනුදෙනු කරන්නේ. මම ආයි කියන්නේ සල්ලිත් එක්ක ගනුදෙනු කරනකොට හරිම තැනින් එන්ට්‍රිය ගන්නම ඕනේ. ඔයාලට පේනවා ඇති ගත්තනම් පහළට එනවා පොට්ටක්. ලොස් වෙන්න ගොඩක් දුරට ඊළඟට තියෙනවා මෙතන. නමුත් ප්‍රොෆිට් වෙන්නත් බැරි කමක් නැහැ. නමුත් අපිට අපේ කන්ෆර්මේෂන් අපි ස්ට්‍රැටජි එකට ට්‍රේඩ් කරන්නේ. අපි ට්‍රේඩර්ස්ලා. ඒක නිසා ට්‍රේඩර්ස්ලා විකාරයට ට්‍රේඩ් දාන්නේ හරි කන්ෆර්මේෂන් අරගෙන අපේ කන්ෆර්මේෂන් කන්ෆර්ම් වුණොත් පමණයි ලස්සන ට්‍රේඩ් ගන්න. හරි 55.30 ලස්සන බයි එකක් පෙන්නවා. නමුත් අපිට පොඩි ඉවසීමක් කරන්න වෙනවා. මෙතන මෙන්න මෙතන මේක පැනලා නැහැ. පරක් වෙලා දැවත් කමන්නේ. සල්ලි ඉවර වෙන්නෙත් නැහැ, මාකට් එක ඉවර වෙන්නෙත් නැහැ. අපි තියන් හිටියොත් ට්‍රේඩ් දාලා ලොස් වුණොත් තමයි සල්ලිත් ඉවරනවා. අපිට මේ මාකට් උත් එපා වෙනවා. මේ හැමදේම අපිට එපා වෙලා අතෑරලා දානවා. එහෙම කරන්නේ නැති වෙන්න තමයි මම ලස්සනට මේක කියලා දෙන්නේ. කරුණාකරලා හරියට ඉගෙන ගන්න. කියන දේ හොඳට අහන්න. වීඩියෝ ස්කිප් කරන්න එපා. මේ කට කැඩෙනකන් රෑ 12:56යි වෙලා මේ කියන්නේ ඔයාලා කොට ගන්න ඕන නිසා අනිවාර්යයෙන්ම ගොඩ යන්න අදහසක් තියෙන කෙනෙක් නම් හරිද මේ වැඩේ කරන්නම ඕනේ. හරි එකෙන්ම කරන්න ඕනේ. නැත්තම් වැඩක් නැහැ. අපි ගත්තනම් ට්‍රේඩ් එක ලොස් වෙනවා සිග්නල් එකේ පළියට. ඔයා කියනවා සිග්නල් වැරදි කියලා ඒකට. එහෙම නෙමෙයි. කන්ෆර්මේෂන් එක තමයි මේ ගමන යන්න ඕනේ. සක්කරේටවත් බෑ ඊළඟට මොකද්ද වෙන්නේ කියලා කියන්න. මොකද මේක මුදල් සමග වෙන ගනුදෙනුවක්. ලොකු අපසරයකින් මේක ක්‍රියාත්මක වෙන්නේ. මේ පොඩි ටික් එකක් හැදෙන්නේ සෑහෙන දේවල් එකතු වෙලා. ඒක නිසා ඒ සෑහෙන දේවල් එකතු වෙලා හැදෙන එක අපිට මේ එක සැරින් හිතුන පළියට කරන්න බෑ. අරක පැන්න කියලා අපි ට්‍රේඩ් එක ගන්නෙ නෑ. මොකද මේ කැන්ඩල් එක තාම හැදිලි ඉවර නෑ. මේ අපේ ලයින් එක බොඩි එකකින් කඩලා නෑ කිසිම අවස්ථාවක. චූටි නට්ටක් එළියට ගියා විතරයි. දැන් ඔයාලට පේනවා සෙල් එකක් දුන්නා. හරිද? මාකට් එක සෙල් එකක් දුන්නා. මේ කැන්ඩල් එක කැඩුවා. මේකත් කඩුවා. ඔය විදිහට ක්ලෝස් වුණා. මේ විදිහට ක්ලෝස් වුණොත් විතරයි අපි සෙල් ට්‍රේඩ් එක ගන්නෙ. නැත්නම් ගන්නෙ නැහැ. නමුත් අපිට කන්ෆර්මේෂන් ඇවිල්ලා නැහැ සෙල් එකක් ගන්න තරම්. අපිට ලොකු ට්‍රෙන්ඩ් එකෙන් අපේ මැජික් ටූල් එකෙන් කියලා තියෙනවා සෙල් වෙනවා කියලා. නමුත් අපේ බලාපොරොත්තුව තියෙනවා අපේ සිග්නල් ගෲප් එකෙන් එකක් එයිද කියලා. ඒ එනකන් චුට්ටක් ඉවසනවා. ඔයාට පේනවා
මම මේ කතා කරන මේ වීඩියෝ එක ඇති ඔයාලට ජීවිතේ ගොඩදා ගන්න ඕන. හරියට A to Z බලලා ගොඩදා ගන්නවා නම් ඇත්තටම ඇති. වීඩියෝ එක අවසාන වෙලා මට බනින්න ඔයාලා අඩුම තරමේ විනාඩි 20ක් 30ක් මේකට කැප කරලා වීඩියෝ එක ඉවර වෙනකම් බලලා ඇත්තටම වැඩක් නැත්නම් හොඳටම බයින්න මට කමෙන්ට් වලින් මම තවත් ඔය වගේ දේවල් ඔයාලට කියලා දෙන්නේ නැහැ වැරදි නම්. මොකද මේවා මිනිස්සු කියලා දෙන්නේ නැහැ වටිනාකමක් තියන්න දෙයක් හොඳ දෙයක් කියලා දුන්නම හරියට. ජීවිත කාලෙම කොට ලස්සන රැකියාවක් එක්ක ඔයාට පාර්ට් ටයිම් ජොබ් එකක් විදියට උනත් මේක කරගෙන ජීවිතය සාර්ථක කරගන්න පුළුවන්. ඔයාගේ හීන වලට යන්න පුළුවන්. හැමෝම කියන පළියට මේක කරන්න අර කරන්න මේක හරියයිද මේක වරදීද කියලා නෙමෙයි කියන්නේ. මේක කරන්න හරියට හරි තැනින් එන්ට්‍රි ගන්න. දැන් ඔයා අතන සෙල් එක ගත්තා නම් බලන්න රිස්ක් එකනේ. ගියත් වැඩක් නැහැ. සමහරට යන්නේ නැහැ. නමුත් ගියත් වැඩක් නැහැනේ. හරි. දැන් අපේ ලෙවල් එක චුට්ටක් පාත් වෙන්න ඕනේ. හරි. මෙන්න ලෙවල් එක. ඔයාලට පේනවා බයි එකක් ආවා. මෙතනත් බයි එකක් ආවා. ඒ වුණාට අපිට කන්ෆර්මේෂන් මදි. මම ඔයාලට දැන් උගන්වලා තියෙනවා ඔය වගේ තැන්වල අපි පිස්සු වගේ බයි කරන්නේ. අපි ඉන්නවා. මාර කොන්ෆිඩන්ස් යන්නේ තියෙන දැන් ට්‍රේඩ් කරන්න. හරියට ඉගෙන ගත්තොත් හරියටම හරිද? ආයෙත් කියන්නේ අර උදව්වම තමයි. වීඩියෝ ෂෙයා කරන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්න. අමතක නම් කරන්න එපා. අපි රීච් එක හදමු. අපේ channel එකේ රීච් එක අපි හදමු. තැනකට ගේමු. ඔයාලත් හොඳ තැනකට එනකොට මගේ channel එකත් මට හොඳ තැනකට ගේන්න ඔයාලා අතහිත දෙන්න. ඔයාලගෙන් ඉල්ලන්නේ මම එච්චරයි. ඔයාලා දුන්නේ නැහැ කියලා මං වීඩියෝ නොදා ඉන්නේ නැහැ. නමුත් පුළුවන් නම් මේ දේ මට උදව්වක් වශයෙන් කරන්න. කැන්ඩල් එක ක්ලෝස් වුණා. අපි ගත්ත බයි එකක්. ෆිට් එකේ බයි එකක් ගත්තා. මෙතන සිග්නල් එකක් තියෙන සුපිරි සිග්නල් එකක් බයි එකක්. හරිද? මෙතන කඩලා ගිහිල්ලා තියෙනවා අපේ ලයින් එක. හරිද? ලයින් එක කඩලා ගිහිල්ලා තියෙනවා. ඉතින් අපි බය නැහැ. ට්‍රේඩ් වලට බය නැහැ. ලොස් වුණොත් අපිට පුළුවන් රිකවර් කරන්න. මොකද අපි ගාව තියෙන හොඳ ස්ට්‍රැටජියක්. ලස්සන වැඩක් කරන්න පුළුවන් ස්ට්‍රැටජියක් ඔයාලට මම දීලා තියෙනවා. ඔය ස්ට්‍රැටජියෙන් ගොඩ යන්න බැරි නම් වැඩක් නැහැ යාළුවනේ. ඇත්තටම වැඩක් නැහැ. අපිට මේ ඇවිල්ලා තියෙනවා 1.2ට බයි එක. අපි ඒකත් ගමු. අරගෙන බලමු. දැන් ඔයාලට අවසාන වීඩියෝ එක අවසාන කරන නිසා තමයි මම මේ ගන්නෙ. මේකත් ගමු. ඔයාලට පේනවා අපේ ට්‍රේඩ් එක ඊසි. ට්‍රේඩ් නම් ට්‍රේඩින් කියන්නේ ඕනවා. මම 100% ඇත්ත කියලා හරි දේ කියලා දෙනවා. ගන්න නොගන්න එක ඔයාලගේ වැඩක්. වීඩියෝ එක ස්කිප් කරොත් ඔයාට මේක හරියට ඔලුවට යන්නේ නැහැ. මං කියලා දෙන මේ chart එකත් බලාගෙන කියලා දෙන එක බලන්න ආස කෙනෙක් නම් විතරයි මේකෙන් ගොඩ යන්නේ. ඒක හොඳට මතක තියාගන්න. මේක ආස නැත්තම් ඔයාට ගොඩ යන්න බෑ. හරිද? අපේ ට්‍රේඩ් එක වින් කරා. අපි අර නිකන් තව එකක් දැම්මා. මොකද මේ මෙතන ආපු සිග්නල් එකට. ඒකත් ගැටලුවක් නැහැ. හරි? එකත් ගැටලුවක් නැහැ. මොකද මේ අවස්ථාවේදී කන්ෆර්මේෂන් තියෙනවා. අපිට මෙයා මේක පොඩ්ඩක් අත තියන්න හරි යන්න අදහසක් මෙයාගේ තියෙනවා. නමුත් මෙතන ලෙවල් එක නිසා තමයි පොඩි භයානකමක් තියෙන්නේ. ඔන්න ලෙවල් එක නිසා ඒක අත තියපු නිසා. නමුත් මේ අපේ ට්‍රේඩ් එක තව තප්පර පොඩි ගානක් තියෙන්නේ. නමුත් මේ අපේ ට්‍රේඩ් එක තව තප්පර පොඩි ගානක් තියෙන්නේ. ඔය ක්ලොස් වෙන්නේ නැහැ. ට්‍රේඩ් එක වින් කරා. ට්‍රේඩින්. ඕකට තමයි ට්‍රේඩින් කියන්නේ. ඕන කෙනෙකුට ඇවිල්ලා පෙන්නන්න කියන්න. සැප ට්‍රේඩින් මේවා තමයි. ඔයාලට සිග්නල් දෙනවා මම ලයිව් ඇනලයිස් කරලා. කැමති කෙනෙක් ඉන්නවා නම් VIP ජොයින් වෙන්න. VIP group එකේ ලයිව් සිග්නල් දෙනවා. හරියට මාකට් එක බලලා. ඔයාට ඉඩ තියෙන වෙලාව කස්ටමයිස් කරලා. සිග්නල් 10ක් දවසට දෙනවා. ඒක VIP. ඒකට ජොයින් වෙන්න කැමති නම් ඔයාට පුළුවන් අවම මන්ත්ලි ප්ලෑන් එකට යනවා නම් ඩොලර් 15යි. නමුත් ඔයා 3 month ප්ලෑන් එකට යනවා නම් ඩොලර් 30යි. ඔයාට ඩොලර් 15ක ලාභයක් එතනනුත් තියෙනවා. මම ඔයාලට පහසු වෙලාවක් කතා කරගෙන ඔයාලව මම වැටුණා. මගේ channel එක නැත්තරම නැති වුණා. හරිද? ආයේ මේ නැගිටලා එන්නේ. ඔයාලට පහසු වෙලාවක් කතා කරගෙන අපි සුහදව වැඩේ කරන් යමු. ඔයාලට පහසු වෙලාවක් කතා කරගෙන අපි සිග්නල් 10ක් හෝ 15ක් මම දෙන්නම්. වැඩේ දිගට කරන් යමු. ඔයාලව ගොඩ දාලා නවත්තන්නම්. මම කිසිම ගැටලුවක් නැහැ. කාටවත් සිග්නල් ඕනේ නැහැ. මේ මං කියපු ටික හරියට ඉගෙන ගත්තා නම් ඒත් ඇති. නමුත් ඔයාට එතන කොන්ෆිඩන්ස් මදි නම් මට කියන්න. මම ඔයාලට සිග්නල් දෙනවා. වැඩේ හරියට කරන් යන්න. හරිද? ලොස් වුණා කියලා කලබල වෙන්න එපා.
ඔයා කැපිටල් එක නැති කරගන්න එපා. දවසකට කල්පනා කරගන්න මෙච්චර ටාගට් එකකට යනවා. මේ ටාගට් එකෙන් පස්සේ කොච්චර සිග්නල් ආවත් මම දාන්නේ නැහැ. මගේ ටාගට් එක අද ඇවිල්ලා තියෙන්නේ. අපි ආයෙ හෙට තමයි සල්ලි හම්බ කරන්නේ. අනිත් එක මේක එල්ල උදේ ඉඳලා රැ වෙනකන් ට්‍රේඩ් දාන්නේ නැහැ. එහෙම දැවුත් අපිට වරදිනවා. ඒ ඔක්කොම ඔළුවේ තියාගන්න. සිග්නල් ගෲප් එකට කැමති නම් ජොයින් වෙන්න. මට කමෙන්ට් එකක් දාන්න. මගේ ටෙලිග්‍රෑම් නම්බර එක සහ ලින්ක් එක ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා. ඔයාට මම වීඩියෝ එක පටන් ගන්නකොට කිව්වා වගේම විනාඩි 40කට ආසන්න කාලයක් ඔයා මේ වීඩියෝ එක ස්කිප් නොකර බැලුවා නම් අනිවාර්යයෙන්ම ඔයා වීඩියෝක් හරියටම ඉගෙනගෙන ඇති. මාකට් එකේ මේකට තව එකතු වෙන්න ඕන දේවල් තියෙනවා. ඒවා ඉස්සරහා වීඩියෝ වලින් මම ඔයාලට කියලා දෙන්නම්. ට්‍රේඩ් ගන්න ඔයිනි තැන් තියෙනවා. හැම තැනදීම අපි ට්‍රේඩ් කරන්නේ නැහැ. ඒවා එක සැරේට ඔලුවට දාන්නේ නැහැ. ඒවා අපි හදනවා ඉස්සරහා වීඩියෝ වලින්. කලින් කිව්වා වගේ වීඩියෝ එකට කමෙන්ට් එකක් දාලා යන්න අමතක කරන්න එපා. හැමදේම ආසාවෙන් කල්පනාවෙන් කරන්න වැඩේ ගොඩ දා ගන්න පුළුවන් එහෙන් හැමෝටම. ජය වේවා ආයුබෝවන්.